අද අපි හොයාගෙන යන්නේ ලංකාවේ ඈත අතීතයේ විසු පට්ට සල්ලිකාරයෙක්ගේ වතගොත විස්තර. ගොඩක් අය නම් දන්නවා ඇති, ඒ වගේම නොදන්න අයත් ඇති. දන්න අයටයි නොදන්න අයටයි ඔක්කොටම සෙට් වෙන්න මේ තමයි travel story with Navya. Hi guys, welcome to my channel Navya. අද අපේ vlog එක රිච්මන්ඩ් කාසල් අලුතර. මේ ඉන්නේ මම මුලින්ම කියපු ලංකාවේ විසුව එංගලන්තේ ඉන්දියාව පවා සෙකන්ඩ් කරවපු නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතරද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඩිකාර මුදලිතුමා. මේ එයාගේ කතාවයි. මේ රිච්මන්ඩ් කාසල් එක පටන් ගන්නේ මෙන්න මෙතනින්. මෙතනින් ඇතුළට ගිහිල්ලාම තමයි ටිකට් ගන්න තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලාම බලමු ඊටු විස්තර. ටිකට් වල විස්තර, කාසල් එක ඇතුලේ වටපිටාව මම ඔයාලට තව ඉස්සරහට ගිහින් කියන්නම්. විශේෂයෙන්ම කියන්න ඕනි මේ කාසල් එක විවෘත වෙලා තියෙන්නේ උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් විතරයි. මාර ලස්සන වටපිටාවක් එක්ක තියෙන මේ කාසල් එක තනි පුද්ගලයෙකුගේ සර්ච් කැමැත්තට ඉදුණු එකක්. මේහා බැඳුණු රසවත් කතා කිහිපයක්ම තියෙනවා. අපි ඒවා තව ඉස්සරහට කතා කරමු. දැන්ට මේක පාලනය වෙන්නේ බාරකාර දෙපාර්තමේන්තුව හරහා. අපි දැන් ඉන්නේ රිච්මන්ඩ් කාසල් එක ඇතුලේ. මෙතන තමයි කාර් පාක් එක තියෙන්නේ. ඇතුළට එන ඕන කෙනෙක් රුපියල් 100ක් දීලා ටිකට් එකක් අරන් එන්න ඕන වගේම මෙතන ලේසියෙන්ම හොයාගන්න පුළුවන් Google Map එකේ රිච්මන්ඩ් කාසල් කළුතර කියලා සර්ච් කරා නම් ඒ එන ලොකේෂන් එක හරියටම හරි. අපි යන් ඔහොම ඇතුළට ගිහිල්ලා බලමු කොයි වගේ දෙයක් මේක ඇතුලේ තියෙනවද කියලා. මගේ මේ පිටිපස්සේ පේන්න තියෙන්නේ රිච්මන්ඩ් කාසල් එක. මේක මාලිගාවක්වත් බංගලාවක්වත් නෙවෙයි. මේක හඳුන්වන්නේ පැලස් එකක් කියලා. ඒකට විශේෂ හේතු තියෙනවා. අපි ඇතුළට යන ගමන් කතා කරමු. මේ තියෙන්නේ මේ කාසල් එක ඉස්සරහෙන් පේන විදිය. අක්කර 42ක් පුරා විශාල මේ වත්ත අක්කරයක් පුරාවටම මේ කාසල් එක නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ මුදලි පවුල ඉතිහාසය. මෑත කාලේ ප්‍රබුන්ද මේ පවුලට නෑකම් කියනවා. මේ තියෙන්නේ සේවකයන් භාවිතා කරපු පඩිපෙළ. මේ පේන්නේ කළුතර බෝධිය. මෙන්න මේ පැත්තෙන් තමයි සිරිපාදය පේන්නේ. මේ පේන්නේ කාසල් එකේ වත්ත බැල්කනියකට පේන විදිය. මාර ලස්සන වගේම පට්ට කූල් වටපිටාවක් තමයි මේ කාසල් එකට තියෙන්නේ.
මේ කාසල් එක ඇතුලේ වීඩියෝ කිහිපයක්. මේ පේන වීදුරු ඉතාලියෙන් ආනයනය කරපු විශේෂ වීදුරු විශේෂයක්. මේ කාසල් එක ඇතුලේ වීඩියෝ ගන්න විශේෂ අවසරයක් ගන්න වෙනවා බාරකාර දෙපාර්තමේන්තුවේ. මේ කාසල් එක දැනට නාට්‍ය, ෆ්‍රී ෂූට්, ෆොටෝ ෂූට් වැනි විශේෂ අවස්ථාවන් වලට භාවිතා කරනවා. ජනෙල් 34කින් දොරවල් 99කින් සමන්විත මේ කාසල් එක බුරුමතේකලියෙන් තමයි නිම කරවා තියෙන්නේ. මේ කාසල් එක තට්ටු දෙකකින් යුක්ත වන අතර මෙහි රංගශාලාවක්, විශාල භෝජනාගාරයක්ද දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ කාසල් එකේ කාමර 14ක් තියෙනවා. දෙවෙනි තට්ටුවේ බාත්රූම් වලට ජලය පොම්ප කරන්නේ ගැල්වනයිස් බට භාවිතා කරලා. ඒ වගේම මේ බාත්රූම් වල තියෙන බාත්රූම් සෙටින්ස් ඔක්කොම ගෙන්නලා තියෙන්නේ එංගලන්තයෙන්. අපි දැන් ඉන්නේ රිච්මන්ඩ් එකේ තියෙන වැදගත්ම තැනක. මොකලිතුමාට අයිති රංගශාලාවේ. මෙතනින් උඩට තමයි බැල්කනි එකට යන්න තියෙන්නේ. අපි මුලින් පල්ලෙහාට ගිහලා බලන්නේ. යන් ඉන්න. මේ රංගශාලාවේ බිම තේකලියෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව වහලට ආධාරක කණු 6ක් තේක ගස් 6කින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මුදලිතුමාගේ රංගන කණ්ඩායමේ සමාජිකයන් 50 දෙනෙක් හිටිය කියලා තමයි කියවෙන්නේ. මේ පඩිපෙළෙන් තමයි රංගන ශාලාවේ බැල්කනි එකට යන්න තියෙන්නේ. දැන් ඉන්නේ රිච්මන්ඩ් පැලස් එකේ වැදගත්ම තැනක. රංගශාලාවේ බැල්කනි ඒරියා එකේ. මගේ මේ පිටිපස්සේ පේන තියෙන්නේ මුදලිතුමාට අයිති වෙලා තිබුණු අශ්වගාල. මේ අශ්වගාලයේ සුදු අශ්වය 4 දෙනෙක් හිටියයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට මේක සේවකයන්ගේ නිල නිවාස විදිහට තමයි පාවිච්චි වෙන්නේ. වගේම පිටිපස්සෙන් තියෙන තියෙන්නේ රිච්මන්ඩ් පැලස් එකේ පිටිපස්ස කොට. මේ ඉස්සරහ පැත්තෙන් තමයි කළුගඟ ගලාගෙන යන්නේ. මේ තියෙන්නේ ඒ අසලින්ම ගලා යන කළුගඟ. මගේ මේ පිටිපස්සේ පේන්න තියෙන්නේ ළමා නිවාසයක්. මේ ළමා නිවාසයේ මුදලිතුමාගේ අවසන් කැමැත්ත අනුව තමයි මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපි හේතුව මේ පැලස් එක ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. ඔයගොල්ලෝ දන්නවද මේ කණු අවුරුදු 100ක් පරණද කියලා? ඔයගොල්ලෝ සමහර කෙනෙක් විශ්වාස කරන හේකුත් නැහැ. මේ කණු මුදලිතුමාගේ කාලේ ඉඳන්ම පැවතගෙන ඒවා. උඩ ටැංකි ටික විතරයි වෙනස් කරලා තියෙන්නේ. මේ අත්තිවාරම් මේ කණු සියල්ලම අවුරුදු ගාණක් පැරණි ඒවා. මේ කාසල් එක දැනටත් ප්‍රතිසංස්කරණය වෙමින් තමයි පවතින්නේ. මේ මුදලිතුමාට සුදු අශ්වයින් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. සුදු අශ්වයින් ලබා දෙන්නේ එංගලන්තයේ ආණ්ඩුව යටතේ ඉතාමත් ප්‍රභූන්ට පමණයි කියලා තමයි මටත් දැනගන්න හම්බුනේ. මම දැන් ඉන්නේ රිච්මන්ඩ් කාසල් එකේ ඉදිරිපස කොටසේ. මේ කොටසේ ප්‍රතිමා වර්ග දෙකක් තියෙනවා. මගේ මේ පිටුපස්සේ පේන තියෙන ගෑනු ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව තියෙන්නේ පැලස් එකේ එළිය පැත්ත බලාගෙන. ඒකට හේතුවක් තියෙනවා. අපි ඊට කලින් පිරිමි ප්‍රතිමාවක් ළඟට ගිහිල්ලා ඒක තියෙන්නේ කොහොමද කියලා බලලා කතා කරමු. අපි දැන් ඉන්නේ රිච්මන්ඩ් කාසල් එකේ පිරිමි ප්‍රතිමාවක් ආසන්න. බලන්න ගෑනු ප්‍රතිමාව එළිය බලාගෙන ඉන්නකොට පිරිමි ප්‍රතිමාව බලන්නේ කාසල් එක ඇතුළු පැත්ත. ඒකට හේතුවක් තියෙනවා. මගේ මේ දෙපසේ පේන්න තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගෑනු ප්‍රතිමාවකුයි පිරිමි ප්‍රතිමාවකුයි. පිරිමි ප්‍රතිමාව
කාසල් එක දිහා බලන් ඉන්න විදිහට ගෑනු ප්‍රතිමාව කාසල් එකෙන් එළිය බලන් ඉන්න විදිහට තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලා දැන් කල්පනා කරනවා ඇති නේද? ඇයි මේ පිළිම මේ විදිහට හදලා තියෙන්නේ කියලා. මම ඒක තා පොඩ්ඩක් ඉස්සරහදී කියන්නම්. ඒ ඇයි ඒ කියලා. තා පොඩ්ඩෙන් අමතක වෙනවානේ. මේ මුදලිතුමා මහ මුදලි වීමෙන් පසුව මෙයා යටතේ මුදලිවරු 12 දෙනෙක් සමග හේවයින් 40ක් සේවය කරලා තියෙනවා. ඔයාලා දන්නවද මේ රිච්මන්ඩ් කාසල් එකට නම වැටලා තින්නේ කොහමද කියලා? රිච්මන්ඩ් කියන්නේ මොකද්ද? රිච්මන්ඩ් කියන්නේ පොහොසත් මිනිසයා කියන එක. ඒ පොහොසත් මිනිසයා කියන නම අරගෙන තමයි මෙන්න මේ කාසල් එකට රිච්මන්ඩ් කාසල් කියලා නම වැටලා තියෙන්නේ. ඒ අනුව රිච්මන්ඩ් කාසල් කියන්නේ පොහොසත් මිනිසයාගේ මන්දිරය. ඒක තමයි මේ පැලස් එකේ තියෙන හරිම තේරුම. මේ මුදලිතුමා 47 මැරෙනකොට මේ මුදලිතුමාට ළමයි ඉඳලා නැහැ. ඒ නිසා තමයි මේ දේපල දුප්පත් අහිංසක ළමයිට පරිත්‍යාග කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි පිටිපස්සේ ළමා නිවාසයකුත් මේක නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒක තමයි මම කිව්වේ වැදගත් කතාවක් තියෙනවා අපි ඉස්සරහදී කතා කරමු කියලා. ඒ කතාව තමයි මේක. මේ කාසල් එක විශේෂ විදිහට තමයි හදලා තියෙන්නේ. මේක ඉන්දියාවේ ක්‍රමයකට තමයි හදලා තියෙන්නේ. මුදලිතුමාගේ යාළුවෙක් ඉඳලා තියෙනවා ඉන්දියාවේ මහරාජ් කියලා. එයාගේ මුදලිතුමා ඉල්ලලා තිනවා එයාගේ පැලස් එක හදලා තියෙන විදිය එයාගේ ආකෘතිය දෙන්න කියලා. මුදලිතුමාට ඒක හම්බිලා නැහැ. එතකොට මුදලිතුමා කළා තියෙන වැඩේ මෙහෙන් මිනිස්සු දෙන්නෙක් හොයවලා එයා ආකෘතිය බලාගෙන මහරාජ්‍යකමයට තමයි මෙන්න මේ පැලස් එක හදලා තියෙන්නේ. මේ පැලස් එක 1910 තමයි විවෘත කරලා තියෙන්නේ. මුදලිතුමාගේ විවාහ උත්සවය පැලස් එක දෙකම එකට අරන් විවෘත කරලා තියෙන්නේ. ඒ වගේම මහරාජ් තමයි ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන ආරාධිත මුත්ත විදියටත්. මේ මුදලිතුමා මුල් කාලේ බෞද්ධ වූවත් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට වීම නිසා කතෝලික ආගම වැළඳගෙන තියෙනවා. මෙතුමා විවාහ කරගත් මැතිනිය පසුව මේ කාසල් එකේම සේවකයෙක් සමග අනියම් සම්බන්ධයක් ඇති කරගත් බවටත් ජනප්‍රවාදයේ තියෙන අතර මේ මුදලිතුමා 1941 ජූනි 4 වෙනි දින එම මැතිනිය සමග දික්කසාද වී අවසන් කැමැත්ත ලියා නුවර කුයින්ස් හෝටල් එකේ මුදල් ගෙවා සෑහෙන කාලයක් නතර වී සිටියා කියලත් අතීතයේ කියවෙනවා. කෙසේ වෙතත් 1947 ජූලි 8 වන දින වයස 59 දී අංක 34 දනන කුයින්ස් හෝටල් රූම් එකේ සියදිවි නසාගෙන සිටි බවට තමයි වාර්තා වෙන්නේ. එම මැතිණිය අවුරුදු 80ක් ජීවත් වූ බවට සඳහන් වෙනවා. උඩ දැකලා බලන්න. අඩෝ ටොපි අයියා. ඒ හායි. කොහෙද මේ? අඩෝ ලක්ෂත් තියෙනවා. වැඩනේ අපි මේ වැඩ. එහෙමද? කඩන්නේ වන්නේ අපේ පොඩි ඉස්සරහට දා ගන්නවනේ කඩන බලන්න බලනවා බලන්න කරන්න ඒකනේ උඩට යනවා රොම්බයිඩිය බලෝ කඩපුව තියෙනවා එනම් ගයිස් මං ගිහින් එන්න මගේ channel එක බලන්න subscribe කරන්න bell button එක ගහලා තියාගන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ